අවුරුදු ගාණක් තිස්සේ ඔබ රජයෙන් ඉල්ලුවා අඛණ්ඩව ආදායම් බදු ප්‍රමාණය වැඩි ඒක අඩු කරන්න දරා ගන්න බෑ කියන එක. එහෙනම් වර්තමාන රජය ඔබට 2025 අප්‍රේල්ෙන් පස්සේ බදු සහනයක් දෙන්න යනවා. මොකද්ද මේ බදු සහනය කියන එක අපි මේ එපිසෝඩ් එකෙන් සාකච්ඡා කරමු. මේ බදු සහනය දුන්නන් පස්සේ 2025 අයවැය තුල යෝජනා කරපු බදු සහනය වර්තමාන වෙනකොට දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත තුල ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේක තාම පාර්ලිමේන්තුව විසින් සම්මත කළා නැහැ. පාර්ලිමේන්තුව විසින් මේ කෙටුම්පත සම්මත කළාන් පස්සේ නීතියක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් 2024 දෙසැම්බර් 18 වෙනිදා රජය විසින් ප්‍රකාශයට පත් කළ ආකාරයට 2025 අයවැය තුල ප්‍රකාශ කළ ආකාරයට 2025 අප්‍රේල් මාසෙන් පස්සේ පුද්ගලයන්ට මේ සහනය දිය යුතු වෙනවා. එහෙනම් අපි අද මේ tax insight එපිසෝඩ් එකකින් බලමු මොකද්ද ඔබට ලැබෙන්න යන බදු සහනය කියන එක. ඉතින් තවමත් අපේ taxpert channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මේ වීඩියෝට like එකක් දාන්න. අනිත් ඇත් එක share කරගන්න. 2025 දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත් මගින් මූලික පනත. ඒ කියන්නේ principal act එක. principal act එක එහෙම නැත්නම් මූලික පනත කියන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත. ඒතර මේ දේශීය ආදායම් පනත තුල තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ පුද්ගලයන්ගේ ආදායම් බදු අය කිරීම සම්බන්ධයෙන්. ඒතර ඒකේ උපලේඛනාංක 1 සංශෝධනය කරන්න යනවා මේ කෙටුම්පත මගින්. ඒ තුලින් මොකක්ද වෙන්නේ? ඔබගේ සහ මගේ ආදායම් මත ගෙවන්න තියෙන පුද්ගල ආදායම් බද අඩු කරන්නට යන්නේ. නමුත් කාරණයක් තියෙනවා. මේ අඩු කරන්න යනකොට ඒත් එක්කම තවත් ඊට ආදාළ සංශෝධනයක් සිදු වෙනවා. ඒ මොකක්ද ඒ සංශෝධනය? ඒක තමයි ඔබට සහ මට ලැබිලා තියෙන බදු නිදහස් ආදායම වැඩි කරලා තියෙනවා. වර්තමාන වෙනකොට ඔබ දන්නවා ඔබට ලක්ෂ 12ක් එහෙම නැත්නම් මාසෙකට රුපියල් ලක්ෂයක් උපයන්න පුළුවන් කිසිම බදු මුදලක් නොගෙවා. මේ සීමාව 2025 අප්‍රේල් වල ඉඳන් ඒක ලක්ෂ 1.5කට මාසකට ලක්ෂ 1.5ක් එහෙමත් නැත්නම් වර්ෂයකට ලක්ෂ 18ක් දක්වා වැඩි කරනවා. ඒතර ඔබට සහන දෙකක් ලැබෙනවා. එකක් තමයි බදු අනුපාත අඩු වෙනවා. ඒත් එක්කම ඔබට ඔබගේ බදු නිදහස් දීමනාව වැඩි වෙනවා. ඉතින් මේ ආකාරයට ඔබට සහන දෙකක් ලැබෙනවා මේ තුලින්. එතකොට ඔබ වැටුපක් ලැබින ආදායමක් ලබනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තැන්පතුවක් තියලා බැංකුවක ඒ මගින් පොලියක් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ව්‍යාපාරයක් කළා තනි පුද්ගල ව්‍යාපාරයක් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් කළා ඒ තුලින් ඔබට ලැබෙන ලාභයක් ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ වෘත්තිකයෙක් හැටියට වෘත්තීමය සේවාවක් දීලා ගුරුවරයෙක් වෙන්න පුළුවන්, කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වෘත්තිමය කටයුත්තක නියැලෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය සේවය තුලින් ඔබ ආදායමක් උපයන වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයෙන් ලැබුණත් මේ සියලුම ආදායම් එකට එකතු කළාන් පස්සේ වර්ෂයකට ඔබ ලබන ආදායම ලක්ෂ 18කට වඩා වැඩි නම් එහෙම නැත්නම් මාසෙකට ලක්ෂ 1.5කට වඩා වැඩි නම් ඔබට මෙහි සහනය අදාළ වෙනවා. ඔබ බදු ගෙවන්න බදු බැඳියාවක් ඇති වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඔබගේ මාසික ආදායම සම්පූර්ණ සියලුම ආකාරයෙන් ලැබෙන ආදායම මාසෙකට ලක්ෂ 1.5කට අඩු නම් ඔබට බදු බැඳියාවක් එන්නේ නැහැ 2025 අප්‍රේල් මාසෙන් පස්සේ. එහෙනම් 2025 අප්‍රේල් මාසෙන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔබ බදු ගෙවන්නට ඕන. ඔබගේ ආදායම සමස්ත ආදායම ලක්ෂ 18කට වඩා වර්ෂයකට වැඩි වෙනවා. එහෙනම් ඒ වැඩි වෙන සෑම අවස්ථාවකම විවිධ අනුපාත මත තමයි ඔබ බදු ගෙවන්නට ඕන. වැඩි වෙන අනුපාතවලට. ඔබගේ පළවෙනි ලක්ෂ 10ට 6%ක බද්දකුත්, ඊළඟ ලක්ෂ 5ට 18%ක බද්දකුත්, ඊළඟ ලක්ෂ 5ට 24%කුත්, ඊළඟ ලක්ෂ 5ට 30%ක් සහ ඉතිරිය මත 36%ක් ලෙස ඔබ බදු ගෙවන්නට ඕන. ඉතින් අපි මේක උදාහරණයක් මගින් සාකච්ඡා කරලා බලමු. මොකද ඔබට පැහැදිලි කරගන්න මේ බදු කොහොමද ඔබගේ ආදායමට ගණනය කරන්න කියන එක. ඉතින් අපි බැලුවොත් එහෙම ඔබට මාසෙකට රුපියල් 1,75,000ක වැටුපක් ලැබෙනවා. ඔබ රැකියාවක් කළා ඒ රැකියාවෙන් ඔබට 1,75,000ක වැටුපක් ලැබෙනවා. ඔබ මුදල් තැන්පත් කරලා තියෙනවා බැංකුවේ. ඔබගේ තැන්පතුවට මාස 3කට සැරයක් බැංකුව විසින් රුපියල් 50,000ක පොලි මුදලක් ලබා දෙනවා. ඒත් එක්කම අපි හිතමු ඔබට නිවසක් තියෙනවා. එහෙම නැත්නම් ඔබගේ දේපලක් තියෙනවා. මේ දේපල ඔබ කුලියට දීලා ඒ තුලින් ඔබට මාසෙකට රුපියල් ලක්ෂයක කුලි ආදායමක් ලැබෙනවා. එතකොට ඔබට මාසෙකට වැටුප 1,75,000කුත් මාස 3කට සැරයක් පොලියක් රුපියල් 50,000කුත් මාසකට රුපියල් ලක්ෂයක පොලි ආදායමකුත් ලැබෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේ බලමු ඔබට කොහොමද නව සංශෝධනය මත ගෙවන්න වෙන බදු බැඳියාව තියෙන්නේ කියන එක. මේ අනුව බැලුවාම ඔබට වර්ෂයකට වැටුපෙන් ලැබෙනවා ලක්ෂ 21ක මුදලක්. ඒ වගේම පොලි ආදායම රුපියල් 1,50,000ක් ලැබෙනවා
කුලිය ලක්ෂ 12ක් ලැබෙනවා. ඔබට ලැබෙන සම්පූර්ණ ආදායම වර්ෂයට රුපියල් 34,50,000යි. ඒතර මේ රුපියල් 34,50,000ට ඔබ ගෙවන්න ඕන බද්ද කොච්චරද? මේ 34,50,000ට ඔබ බදු ගෙවන්නේ නැහැ. මතක තියාගන්න. මුළු ආදායමට ඔබ බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබට විවිධ දීමනා තියෙනවා අඩු කරගන්න. දීමනා සහ සහන රජය විසින් දීලා තියෙනවා දේශීය ආදායම් පනත තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අතර පළවෙනි එක තමයි අර අපි කලින් පැහැදිලි කරපු ලක්ෂ 18. ඒ කියන්නේ පුද්ගල බදු නිදහස් දීමනාව. අපි කියනවා tax free allowance, personal tax free allowance. ඒතර මේ පුද්ගල බදු නිදහස් දීමනාව ලක්ෂ 18 වාට මේ අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබ මෙතන දුන්නා ඔබගේ දේපල කුලියට දුන්නා. එහෙනම් දේපල කුලියට දීම නිසා ඔබට අඩු කරන්න පුළුවන් 125ක කුලී දීමනාව. මොකද ඔබේ සම්පූර්ණ කුලියට ඔබ බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඔබට ඔබගේ කුලී ආදායමෙන් 125ක් අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබට තව දීමනාවක් තියෙනවා. මොනවාද? ඔබ ඔබගේ රූප්ටොප් එකේ ඔබ පදිංචි වෙලා ඉන්න නිවස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුලියට දීපු නිවස වෙන්න පුළුවන්. ඒ රූප්ටොප් එකේ සෝලාර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් සෝලාර් පැනල් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් මේ සෝලාර් පැනල් එක ඉන්ස්ටෝල් කරපු වියදම ඉන්වෙස්ට්මන්ට් එක වර්ෂයකට ලක්ෂ 6ක් අඩු කරන්න පුළුවන් ඒ වෙනුවෙන්. ඒතර ඒකත් ඔබට අඩු කරන්න පුළුවන්. ඊට අමතරව මොනවද තව තියෙන්නේ? ඊට අමතරව ඔබ පරිත්‍යාග කරලා තියෙනවා නම් කොහටද පරිත්‍යාග කරන්න පුළුවන් ඔබට? රජයට පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ අරමුදලකට පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම රජයේ ආයතනයකට පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුණ්‍යායතනයට අනුමත පුණ්‍යායතන පරිත්‍යාග කරලා තියෙන්න පුළුවන්. මේ පරිත්‍යාගත් ඔබට යම් සීමාවකට යටත්ව අඩු කරන්නට පුළුවන්. ඒතර ඔබේ සම්පූර්ණ ආදායමෙන් වර්ෂය තුලගත් සම්පූර්ණ ආදායමෙන් ඔබට පුද්ගල දීමනාව ලක්ෂ 18ක් අඩු කරන්න ඉඩ දෙනවා. ඒ වගේම 125ක කුලී දීමනාවක් අඩු කරන්න ඉඩ දෙනවා. ඒත් එක්කම ඔබ සෝලාර් එකක් ඉන්ස්ටෝල් කරලා තිබුණා නම් සෝලාර් පැනල් එකේ කොස්ට් එක ලක්ෂ 6ක් දක්වා අඩු කරන්න ඉඩ දෙනවා. ඒත් එක්කම ඔබ පරිත්‍යාග කරලා තිබ්බනම් යම් යම් සීමාවන්ට යටත්ව ඒ පරිත්‍යාග අඩු කරන්න දෙනවා. මෙන්න මේ සියලු වියදම් අඩු කළාන් පස්සේ ඔබට ලැබෙන මුදල තමයි බද්දට යටත් වෙන මුදල. ඒක අපි කියනවා බදු අයවන ආදායම. බද්දට යටත් වෙන ආදායම. එහෙනම් අපි මේ උදාහරණය ගත්තාම 34,50,000න් ලක්ෂ 18ක කුලී දීමනාව ලෙස ලක්ෂ 3කුත් අඩු කළාම ඔබට ලැබෙනවා බදු ගෙවන්න තියෙන ආදායම 13,50,000. එතකොට ඔබ මේ 34,50,000න් බදු ගෙවන්න තියෙන්නේ 13,50,000කට. එතකොට මේ 13,50,000 අපි බදු වලට යටත් කරනවා විවිධ අනුපාතයන්ට. අපි අර කලින් පැහැදිලි කළා පළවෙනි ලක්ෂ 10ට 6යි, ඊළඟ ලක්ෂ 5ට 18යි, ඊළඟ ලක්ෂ 5ට 24යි, ඊළඟ ලක්ෂ 5ට 30යි, 30යි, ඉතිරියට 36යි ලෙස. ඒ අනුව අපි බැලුවොත් ඔයාගේ බද්ද කීයද කියලා මේ 13,50,000ට පළවෙනි ලක්ෂ 10ට 6 ගානේ 60,000යි, ඊළඟට දෙවෙනි ස්ලැබ් එක. ඒ කියන්නේ දෙවෙනි ස්ලැබ් එකේ තියෙන ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5න් ඔබගේ ඉතිරිය තියෙනවා 3,50,000ක්. මොකද 13,50,000න් ලක්ෂයකට අපි 6 ගානේ බදු ගණන් කළා. ඊළඟට ලක්ෂ 3,50,000ට 18 ගානේ 63,000යි. එහෙනම් ඔබට ගෙවන්න ඕන මුළු බද්ද වර්ෂයට 1,23,000යි. එතකොට ඔබ මේ 1,23,000න් බද්ද ගෙවන්නට අවශ්‍යතාවයක් නැහැ. ඇයි එහෙම මම කියන්නේ? මොකද ඔබට වර්ෂයට 34,50,000ක් උපයලා තියෙන්නේ වැටුපක් ලබලා, පොලි ආදායමක් ලබලා, කුලී ආදායමක් ලබලා. එතකොට මේ ආදායම් වලදී යම් ආදායම් වල තියෙනවා ප්‍රභවයේදී බදු අඩු කරන්න ඕන කියන. ඒ කියන්නේ tax deducted at source. ප්‍රභවය ආදායම් ප්‍රභවය තුලින්ම බදු අඩු කරන්න ඕන කියන නියමයක් තියෙනවා. නියම කරලා තියෙනවා දේශීය ආදායම් පනත තුල. ඒතර වැටුප ඔබ දන්නවා ඔබට වැටුපක් ලැබෙනවා. වැටුප ගෙවන වෙලාවේදී ඔබගේ සේවා යෝජකයා විසින් ඇපිට් එකක් අඩු කරනවා. ඔබට වැටුප ලැබෙන්නේ බදු අඩු කළ පසු. අපි කියන ඇපිට් කියලා. ඒ කියන්නේ advance personal income tax. ඇපිට් එක අඩු කරනවා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද. ඒතර මේ අඩු කරපු නිසා ඔබ නැවතත් ඔබේ වැටුපට බදු ගෙවීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒතර ඒක අපිට tax deducted at source අපි කියන ඇපිට් එක tax credit එකක් හැටියට අඩු කරන්න පුළුවන්. ඊළඟට බැංකුව පොලි ගෙවන වෙලාවේදී 10%ක withholding එකක් අඩු කරන්නට ඕන. ඒතර ඒකත් tax deducted at source. එහෙනම් withholding පොලියට අඩු කරපු රඳවා ගැනීමේ බද්ද. withholding tax කියන්නේ රඳවා ගැනීමේ බද්ද. ඒතර මේ රඳවා ගැනීම බද්දත් ඔයාලට අඩු කරන්න පුළුවන්. ඒතර මේ ඔබගේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔබගේ සේවා යෝජකයා විසින් ඔබගේ පඩිය මත රුපියල් 18,000ක් වර්ෂයට අඩු කළා. ඊට පස්සේ බැංකුව විසින්
වර්ෂයට ගෙවපු පොලිය 1,50,000ට 15,000ක් අඩු කරලා තියෙනවා. ඒ අනුව ප්‍රභවයේදී අඩු කළ බදු එහෙම නැත්නම් අපි කියනවා ඇපිට් එක සහ විත්තෝලින් වල එකතුව 33,000ක් වෙනවා. ඒතර ඔබගේ වර්ෂය තුල ඔබගේ ආදායමෙන් 33,000ක් දැනටම රජයට බදු ගෙවලා ඉවරයි. නැ ඉතිරිය මද තමයි ඔබ බදු ගෙවන්නට ඕන. ඉතිරිය මද බදු ගෙවනකොට 1,23,000ක් වෙනවා ඔබගේ සම්පූර්ණ බද්ද. 33,000ක් දැනට බදු ගෙවලා තියෙනවා ප්‍රභවයේදී. එහෙනම් ඔබට ඉතිරි ගෙවන්න තියෙන්නේ 90,000යි. ඒතර මේ 90,000 ඔබ එකවර ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර දේශීය ආදායම් පනත තුල කියනවා සම්පූර්ණ වර්ෂයේ බද්ද වාරික 4කින් ගෙවන්න කියලා. ඒතර වාරික 4කින් මේ බද්ද ගෙවන්නට ඕන. වාරික 4කින් ගෙවලා ඔබට තවත් බද්දක් තියෙනවා, තවත් සහනයක් තියෙනවා. සැප්තැම්බර් 30ට කලින් ඉතුරු ප්‍රමාණයක් ගෙවන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් බැලුවොත් එහෙම ඔබට අවස්ථා 5ක් දෙනවා මේ බද්ද ගෙවන්නට. එතකොට ඔබ මේ අනුව අපි වාරික 4කින් ගෙවනවා කියලා කිව්වොත් එහෙම ඔබ මාස 3කට සැරයක් තමයි බද්ද ගෙවන්න ඕන. කාර්තුවක් කියන්නේ මාස 3ක්. ඒතර මේ පළවෙනි කාර්තුව, දෙවෙනි කාර්තුව, තුන්වෙනි කාර්තුව, හතරවෙනි කාර්තුව තුල ඔබ ගෙවන්නට උන කාර්තුවකට 22500යි. ඒතර කාර්තුව 22500යි කියන්නේ මාසෙකට 7500ක් පමණක් ඔබට ගෙවන්නට වෙනවා. මාසෙකට ඔබ ඔබගේ ආදායමෙන් 7500ක් වෙනම බැංකුවක තැන්පත් කළා නම් වරදිව සැලසුම් කරලා ඒක ගෙවන්න පුළුවන්. ඔබ හරියට ඔබගේ ටැක්ස් ප්ලෑනින්గ్ එක සිදු කළා නම්. ඒ නිසා දැනුවත් කරන්නේ ඔබට ඔබගේ බදු සැලසුම සකස් කරගන්න. ඔබගේ කොහොමද ඔබට බදු තව අඩු කරගෙන නැත්නම් ඔබගේ ඉතිරිය තව වැඩි කරගන්න කියන එක දැනුවත් කිරීම සඳහා තමයි තියෙන්නේ. ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් අපි අමතලා මේ දැනුවත් කිරීම ලබාගෙන ඔබට නිවැරදි ටැක්ස් ප්ලෑනින්గ్ එකක් කරා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ විසින්ම මේ තුලින් දැනුවත් වෙලා ඔබගේ සැලසුම සකස් කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා නව නීතිය අනුව ඔබට ගෙවන්න ඕන බදු ප්‍රමාණය කොපමණද කියන එක. මේ උදාහරණය අනුව ඔබ 34,50,000ක් ගත්තොත් වර්ෂයට ගෙවන්න ඕන 1,23,000යි. නමුත් එතනිනුත් ටැක්ස් එක අඩු වෙලා යන නිසා අතින් ඔයා ගෙවන්නට ඕන 90,000යි. ඒ 90,000යිනුත් කාර්තුවකට ගෙවන්න තියෙන්නේ 22,500ක් හැටියට. අපි බලමු දැන් මේ බද්ද 5 අප්‍රේල් වලට කලින් ක්‍රියාත්මක වෙච්ච බදු නීතියත් එක්ක සංසන්දනය කළා ඔබ කොච්චරක් බදු ගෙවන්න ඕනද කියන එක. ඔබගේ බදු ආදායම සම්බන්ධයෙන් වෙනස් වීමක් සිදු වෙනවා. නමුත් ඔබගේ සමස්ත ආදායම 34,50,000යි. 34,50,000න් ඔබට 2025ට කලින් අඩු කරන්න දුන්න පුද්ගල දීමනාව 12,000යි. අප්‍රේල් වලින් පස්සේ 18,000යි. නමුත් ඔබට කුලී දීමනාවේ වෙනසක් වෙන්නේ නැහැ. 25ම අඩු කරන්න පුළුවන්. ඒ අනුව බැලුවාම ඔබට අඩු කරන්න දෙන සම්පූර්ණ ප්‍රමාණය 15,000ක්. 34,50,000න් පැරණි නීතියට අනුව 15,000ක් අඩු කළාම ඔබට බදු ගෙවන්න තියෙන ආදායම 19,50,000යි. 2025 අප්‍රේල් මාසයෙන් පස්සේ ඔයාට බදු ගෙවන්න තියෙන ආදායම 13,50,000යි. 25ට කලින් 10,50,000යි. එතකොට බදු ගෙවන්න තීච්ච අනුපාත මෙන්න මේ ආකාරයට තමයි තිබුණේ. මොකද්ද? පළවෙනි ලක්ෂ 5ට 6යි, දෙවෙනි ලක්ෂ 5ට 12යි, තුන්වෙනි ලක්ෂ 5ට 18යි, හතරවෙනි ලක්ෂ 5ට 24යි, ඊළඟ ලක්ෂ 5ට 30යි, ඉතිරියක් තියෙනවා නම් 36යි. එතකොට මේ අනුව බැලුවාම ඔබගේ 19,50,000ට ගෙවන්න ඕන මුළු බදු මුදල 2,88,000යි. 2025න් පස්සේ සංශෝධන මත ගෙවන්න ඕන බදු මුදල 1,23,000යි. පැරණි බදු අනුව ඔබට ගෙවන්න ඕන මුදල 2,88,000යි. ඒ අනුව බැලුවාම ඔබට 57ක ඉතිරියක් තියෙනවා. 1,65,000ක බදු ඉතිරියක් තියෙනවා. ඒ කියන්නේ ඔබට මාසෙකට මේ බදු අඩුවීම නිසා ඉතිරිය 13,750කින් වැඩි වෙනවා. මේ අපි ගත්ත උදාහරණය මත. ඒතකොට ඔබට ලැබිලා තියෙන මුදල ඉතාමත් වැඩි. එමෙතන අපි වැටුප බැලුවොත් එහෙම වැටුපෙන් අඩු කරන්න ඕන තියෙන ඇපිට් එක අඩු වෙනවා. ඒ නිසා ඔබට ලැබෙන ටේක් හෝම් සැලරි එක වැඩි වෙනවා. ඒක 31කින් වැඩි වෙනවා මේ උදාහරණය අනුව. අපි බලමු මේක කොහොමද විවිධ ආදායම් තලවල කට්ටියට බලපාන්නේ කියන එක. ඒතර මේ විවිධ ආදායම් තලවලදී ඔවුන්ට ලැබෙන බදු සහනය, බදු ඉතිරිය කොපමණද කියලා. මේ chart එක අනුව ඔයගලන්ට පැහැදිලි වෙනවා විවිධ වැටුප් තලවල ඉන්න අයගේ වැටුප්. ලක්ෂයක වැටුපක් ගත්ත එක්කෙනෙක් 1,50,000ක, ලක්ෂ 2ක් ආදී වශයෙන් ලක්ෂ 6ක වැටුප් තලයක ඉන්න අයගේ වැටුප් තමයි මෙතනට අරන්. ඒ අනුව ගත්තාම ඒ අයගේ වර්ෂීය වැටුප ලක්ෂ 12 සිට ලක්ෂ 72 දක්වා වැඩි වෙනවා. ඊට අමතරව මම අරන් තියෙනවා මෙතන උදාහරණයක් හැටියට වර්ෂයකට මේගොල්ලන්ට ලක්ෂයක පොලි ආදායමක් ලැබෙනවා. කුලී ආදායම ලක්ෂ 3ක් හම්බ වෙනවා. ඒතර ලක්ෂයක වැටුප් තලයක ඉන්න කෙනෙකුගේ වර්ෂයේ මුළු ආදායම ලක්ෂ 16ක්, ලක්ෂ 52ක එක්කෙනෙකු ලක්ෂ 22ක් ආදී වශයෙන් වැඩි වෙලා ගිහිලා ලක්ෂ 6ක වැටුප් තලයක ඉන්න කෙනෙකුගේ වර්ෂයේ මුළු ආදායම 76 ලක්ෂයක්. ඒතර මේ ආකාර තමයි මුළු ආදායම. ඒතර අපි කිව්වා ඔබගේ මේ මුළු ආදායමට බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. ඒතර මුළු ආදායමෙන් ඔබට
අඩු කරන්න ඉඩ දෙන දීමනා තියෙනවා. මේ ඉඩ දෙන දීමනා අඩු කළන් පස්සේ ලැබෙන බදු ආදායමට තමයි ඔබ බදු ගෙවන්නට අවශ්‍ය වෙන්නේ. ලක්ෂයක් ගත්ත එක්කෙනෙක් 2025 අප්‍රේල් මාසෙට කලින් අවුරුද්දකට 19500ක් ගෙවන්න ඕන. 1,50,000ක් ගත්තා නම් 81000යි. ඒ ආදී වශයෙන් වැඩි වෙලා ගිහිල්ලා ලක්ෂ 6ක් ගත්ත එක්කෙනෙක් 18,27,000ක් ගෙවන්න ඕන. නමුත් නව බදු සංශෝධන අනුව බැලුවාම ලක්ෂයක් ගත්තෙන් කෙනෙකුට බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැති නිසා 100%ක් එහාට බදු සහනයක් හම්බ වෙනවා. බදු වල ඉතිරියක් හම්බ වෙනවා. 1,50,000ක් ගත්ත එක්කෙනෙකුට මාසෙකට රුපියල් 5,125ක බදු සහනයක් හම්බ වෙනවා. ඒ කියන්නේ 76ක බදු ඉතිරියක් හම්බ වෙනවා. ලක්ෂ 2ක් ගත්ත එක්කෙනෙකුට 10,875යි 70ක බදු ඉතිරියක්. ඒ වගේම 2,50,000ක් ගත්ත එක්කෙනෙකුට 54ක බදු ඉතිරියක්. මාසෙකට 15,125ක බදු ඉතිරියක් හම්බ වෙනවා. ලක්ෂ 3ක් ගත්තන් පස්සේ 18,625යි. යාට 42යි. එතනින් එහාට ගන්න සෑම මුදලකටම රුපියල් 20,500ක බදු ඉතුරුවක් හම්බ වෙනවා. මේ ලක්ෂ 3 කියන සීමාවෙන් පස්සේ තමයි බදු මුදල ෆික්ස් amount එකක් හම්බ වෙන්නේ. මාසෙකට හම්බ වෙන ගාන වැඩි වෙවි යනවා. ඒ අනුව ඔයගලන්ට බලන්න පුළුවන් කොච්චර ඉතිරියක් වාට ඊළඟ වර්ෂය තුල බදු අඩුවීම නිසා ලැබෙනවද කියන එක. ඒ අනුව Tamanට ඉතිරි වෙන්නේ කොච්චරක් ඉතිරි වෙනවද? ඒ අනුව Taman කොහොමද අනාගතයේදී Tamanගේ මූල්‍ය සැලසුම සකස් කරගන්න කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ඔබ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝට කමෙන්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට යම් කිසි දැනගැනීමට අවශ්‍ය කාරණයක් තියෙනවා නම් අපිව ඊමේල් හරහා අමතන්නට පුළුවන්.